හෙල්ලෝ වෙල්කම් බැක් ගයිස් එන අද ඔයගලන්ට ගෙනල්ලා තියෙන අලුත් වීඩියෝ එකක්. අද අපි ගෙනල්ලා තියෙන්නේ Epic Game Launch එක ගැන. අපි වීඩියෝ එකට ගිහින් කතා කරමු. ඔයගලන්ට මතක ඇති Epic Game Launch එකෙන් තමයි මම Tomb Raider එක ගත්තේ. අපි එහෙනම් Epic Game Launch එකේ මේ ටිකේ ෆ්‍රී ගේම් දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ෆ්‍රී ගේම් දෙනවා මේ ටිකේ. දැන් ඇවිල්ලා තියෙනවා Dead Island 2 කියන ගේම් එක. ඕගලන්ට මම ගන්න විදිය කියලා දෙන්නම්. ඉස්සරහට දිගටම වීඩියෝ සීරීස් එකක් අරන් එනවා. ඒගොල්ලෝ ෆ්‍රී සාමාන්‍යයෙන් සතියට එකක් වගේ දෙන්න chance එකක් තියෙනවා. සතිය දෙකකට එකක්. සතියට එකක් වගේ ෆ්‍රී දෙනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ ඔරිජිනල් ඒවා දෙන්නේ. ඒ හින්දා මේ ඒකේ පොඩි අප්ඩේට් එකක් වගේ නිකන් විනාඩි 1 2ක පොඩි ඒ කියන්නේ එකක් ආව ගමන් නිකන් පොඩි විනාඩි 1 2ක වීඩියෝ එකක් දාන්න. අපි එහෙනම් අද පොඩ්ඩක් මේක ගොඩක් අය දන්නවා ඇති. ඒ වුණාට අපි මේ Epic එක පොඩ්ඩක් account එක හදාගන්න ඉතින් පොඩ්ඩක් ගැන කතා කරලා බලමු. ඕගොල්ලෝ මුලින්ම ඕගොල්ලන්ගේ browser එක Epic Game Launch කියලා ගහලා බලන්න. නැත්නම් Epic Game Launch download කියලා ගහන්න. ඊට පස්සේ මේ එන පළවෙනි site එකට ගිහින් Epic Game එක ඔයගලන්ට download කරගන්න පුළුවන්. ඔයගලන්ට මෙතන පේනවා ඇති මෙන්න මෙතන තියෙන download කියන බටන් එක. ඒ download කියන බටන් එක ඔයගලන්ට Epic Game එක download කරගන්න පුළුවන්. ඔයගලන්ට එතන Gaming Life 321 කියලා තියෙන්නේ. මේ මම account එකට දැන්ට මම sign in වෙලා තියෙන්නේ. ඒ හින්දා site එකේ මෙතනින් download කරගන්න පුළුවන්. නැත්නම් ආයෙ ඔයගලන්ට download කරගන්න පුළුවන්. ඔයගලන්ට Microsoft Store එක තියෙන්නේ. Microsoft Store එකට ගියා මේ ඔයගොල්ලෝ දන්නේ නැති සාමාන්‍යයෙන් default එන්නේ Microsoft Store එකකට ගියා. Epic Games කියලා ගැහුවාම එනවා. Epic Games කියලා ගැහුවාම මෙතන පළවෙනිට එනවා මේ Epic Games Store එක. ඒක ෆ්‍රී කිසි අවුලක් නැහැ. මම ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මේකෙන්. මාත් ඇත්තටම සයිට් එකෙන් නෙමෙයි ඩවුන්ලෝඩ් කරේ. මම ඩවුන්ලෝඩ් කරේත් මේ Microsoft Store එකෙන්. හරි. එහෙනම් අපි ගිහින් බලමු ඇතුළට කොහොමද වෙන්නේ කියලා. ඔන්න මම Epic Game Launch එක on කරගත්තා. Epic Game Launch එක on කරගත්තාම ඉන්ටර්ෆේස් එක එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් කියලා ලොගින් වෙන්න කියනවා. පොඩ්ඩක් දන්නේ නැහැ මේක කළු වෙන්නත් පුළුවන් ස්ක්‍රීන් එකෙන් මේ ස්ක්‍රීන් එක කළු වෙන්නත් පුළුවන්. මොකද කියන්නේ මේක සිකියුරිටි හින්දා මොකක් කරේ මෙතන පේන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් යට මෙතන යටට ටික යටට ගියාම තියෙන you don't have account කියලා create account කියලා තියෙනවා. එතන ඔයගොල්ලෝ create account දාලා account එක හදාගන්න ඕනේ. ඒව නැත්නම් උඩින් තියෙන sign in with කියලා දීලා Google එකේ තියෙන Steam account එකකින් පුළුවන් PlayStation account එකකින් මොකක් කරේ පුළුවන් FB account එකකින් පුළුවන් Apple account එකකින් පුළුවන් Xbox account එකකින් පුළුවන්. මම කියන්නේ ඔයගොල්ලෝ email එක දාලා sign in වෙන්න ඒක කොහොමදත් හොඳයි. password එක save වෙනවා. password එක save වුණාම ඔයගොල්ලන්ට මතකයි. එහෙනම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒ වගේ account එකක් පාවිච්චි කරලා sign up වෙන්න. sign in වෙන්න sign up වෙන්න ඕනේ account එක නැති අය sign in වෙන්න ඕනේ account එකක් තියෙන අය. හරි. දැන් කාටද මේක මම කරන්නේ account එක නැති අයට. එහෙනම් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ sign up හරි sign up කියන එක හරි නැත්නම් create account කියලා account එකක් දෙන්න. මම sign in මම account එකක් තියෙන sign in උඩ දීලා තියෙන්නේ email එක දීලා තියෙනවා. මම password එක දීලා sign in වෙන්න. මතක ඇතුව ඔයගොල්ලෝ මේකේ මේ security එහෙම on කරගන්න ඕනේ මේ ඒ කියන්නේ two factor තියෙනවා. මේකේ two factor එක on කරගන්න හදිස්සියේ ඒකට කවුරු හරි login වුණොත් එහෙම code එක නැතුව ඒගොල්ලන් login වෙන්න බෑ. ඒ කියන්නේ two factor එකට ඊමේල් එකක් දීලා ඊළඟට ඔයගලන්ට තව ඊමේල් එකක් දෙන්නත් පුළුවන්. ඒ වගේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ two factor එකක් වගේ දාගන්න දැන් දාගන්න ඔයගොල්ලෝ two factor ඔයගොල්ලන්ගේ ඊමේල් එකට දාලා තියෙන්නේ ෆෝන් නම්බරේ අන්න ඒ වගේ සිස්ටම් එකක් තියෙනවා මේකේ two factor දාලා තියාගන්න. එතන ඔයගොල්ලෝ account එක හදලා දිල්ලනවා. අන්න එහෙම දීලා දෙන්න. ඊට පස්සේ account name එකක් දෙන්න තියෙනවා. අපි මේක ගැන පොඩ්ඩක් කතා කරමු. මෙතන ස්ටෝ එක කියන්නේ මෙතනින් තමයි ගේම් ටික ඔක්කොම අපිට පෙන්වන්නේ. මේ ලයිබ්‍රරි කියන්නේ මේ අපි ගන්න ඒ කියන්නේ අපි බයි කරන අපිට ෆ්‍රී හම්බෙන හැම ගේම් එකක්ම මෙන්න මේකට තමයි වැටෙන්නේ. මෙන්න මේකට තමයි ඔක්කොම ගේම් ටික වැටෙන්නේ. මෙන්න මෙතන ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් මාක් එකක් තියෙනවා. මේක නම් තියෙන ඊ අප්ඩේට් එකක් ආවා. ඒක තියෙන්නේ ෂෙඩියුල් කරන්න පුළුවන් ඔක්කොම අප්ඩේට් ඔක්කොම මෙතන වැටෙනවා. ඊළඟට ඔයා දැන්ට ඉන්ස්ටෝල් කරලා තියෙන ගේම් ටික මෙතන පේනවා. මේ Uncharted තියෙන Fortnite එහෙම තියෙනවා. ඔයගොල්ලන්ට මම ගහනවා මතක ඇති ලයිව් වලත් එහෙම ගන්න එහෙම තමයි. හරි අපි පොඩ්ඩක් කතා කරමු මේක ගැන. මෙතන ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ account එක ගැන විස්තර තියෙනවා. account වලට රිවෝඩ් එහෙම ඔක්කොම ටික බලන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට sign out වෙන්නත් පුළුවන්. ඔයගොල්ලන්ගේ මෙතන නම පෙන්නනවා. මෙතනින් නම ඔයගොල්ලන්ට change කරන්න බෑ. ඔයගොල්ලෝ නම change කරනවා නම් site එකට ගිහින් site එකෙන් ඒක වෙනම change කරන්න පුළුවන්. මම නම change කරන විදිහත් පොඩි වීඩියෝ එකක් අරන් එන්න ඉස්සරහට. හරි. අපේ ප්‍රධාන මාතෘකාව free game ගන්න එක. free game ගන්න එක තමයි ප්‍රධාන මාතෘකාව. හරි. අපි free game ගමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ මේ ටිකේ යනවා නිකන් හෙන්නම offers ටිකක් යනවා giveaways යනවා mega sale එකක් යනවා ඊළඟට boost එක 120ක් යනවා. හරි බූස්ට් එක අපි මම මැදගෙන මුලින්ම බූස්ට් එක කියන එක පොඩ්ඩක් හඳුන්වලා දෙනවා. බූස්ට් එක කියන්නේ අපි Epic එකෙන් ගේම් එක buy කරොත්. ඒ කියන්නේ ඩොලර්ස් දීලා buy කරොත් මම Epic එකෙන් buy කරලා තියෙන Uncharted එක විතරයි. Uncharted එක මම ඩොලර් 20කට buy කරේ. මට රිවෝඩ් එක හම්බෙලා තියෙනවා මේ ඩොලර්ස් දෙක. ඒ කියන්නේ 10%ක 10% 10% මට හම්බෙලා තියෙනවා buy කරපු ගාණෙන්. ඒ කියන්නේ ගාණ කැපෙනවා. ඒ වුණාට ඩොලර් දෙකකුත් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මම තව ගේම් එකක් මොකක් හරි buy කරොත් එimhe මේ ඩොලර් දෙක අඩු වෙලා ඒ කියන්නේ ගේම් එක දැන් 20 නම් 18කින් මට buy කරන්න පුළුවන්. දැන් ඒ කියන්නේ මේගොල්ලෝ මේ කාලේ මොකක් හරි buy කරොත් එහෙම 120ක් කියන්නේ එතකොට
10 එතකොට මේක ඩොලර් 4ක් වෙනවා 20 ගේම් එක බයි කරොත්. හරි. මෙගා සේල් කියන්නේ අනිවාර්යෙන් ගොඩක් ඩිස්කවුන්ට් වැඩිලා තියෙනවා මේකේ. ඔයගොල්ලන්ට බැලුවා වගේ මේ බලන්න සයිබර්පන්ක් එක තියෙනවා 60යි, හොග්වර්ට්ස් ලෙගසි 75යි, ලාස්ට් ඔෆ් අස් පාර්ට් 1 එක 50යි. මේ මාවල්ස් රීමාස්ටර්ඩ් එක 50යි ගොඩක් ඩිස්කවුන්ට් වැඩිලා තියෙනවා. ඒ තමයි මේකේ මේ ටිකේ මිස්ට්‍රි ගිෆ්ට් වගේක් එනවා. අපි අපේ අද ප්‍රධාන මාතෘකාව මේ giveaways එක. පල්ලෙහාට ටිකක් ගියාම මෙන්න මෙතන තියෙන ෆ්‍රී ගේම්ස් කියලා. ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න Dead Island 2 කියන ගේම් එක මේගොල්ලෝ ෆ්‍රී දීලා තියෙනවා. මේක තියෙනවා මැයි 22 හවස කියන්නේ රෑ 8:00 වෙනකන් මේ ගේම් එක ඔයගොල්ලන්ට ෆ්‍රී ගන්න පුළුවන්. අපි මේ ගේම් එක ඇතුළට ගිහින් පොඩ්ඩක් බලමු. මේ ගේම් එක ඩොලර් 37ක් වෙනවා. ඩොලර් 37ක් කියන්නේ ටිකක් ලොකු ගාණක් නේද? ඔව් ටිකක් ලොකු ගාණක් 3000යි 6000යි 9000යි කියලා ගමු. 9000ක් වගේ වෙනවා. 9000 ඔව් 9000 10000ක් විතර වෙනවා මේ ගේම් එක. ඔයගලන්ට ෆ්‍රී දීලා තියෙනවා මෙතනින් ගත්ත හැකි මේ බලන්න. දැන් මගේ මෙතන තියෙන්නේ මගේ දැන් ලයිබ්‍රරි තියෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙතන get කියලා තියෙනවා. get කියන එක ඔබලා අනිවාර්යෙන් ලයිබ්‍රරියට දාගන්න. දැන් ගහන්න බැරුණත් මතුවට ගහන්න හරි දාලා තියාගන්න. මෙන්න මෙතන ට්‍රේලර් එක ඒගොල්ලන්ගේ පෙන්නනවා. හරි. අපි පොඩ්ඩක් මේකේ සිස්ටම් රික්වයර්මන්ට් පැත්තට යන්. ඒක යටටම ගියාම සිස්ටම් රික්වයර්මන්ට් බලා ගන්න පුළුවන්. මෙන්න මේකට රේටින් තියෙනවා 4.5. 4.5 කියන හොඳම රේටින් එකක් දීලා තියෙනවා මේගොල්ලෝ. හරි අපි සිස්ටම් රික්වයර්මන්ට් පැත්තට ආවම මිනිමම් එක ගත්තොත් එහෙම අපි ඉතින් මිනිමම් නේ ගහන්නේ ලොකු ඇත්ත නෙමෙයි හින්දා මිනිමම් ගහුවොත් මේක මම හිතන අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් සයිස් එක GB 70ක් විතර වෙනවා ඒකයි මෙතන ස්ටෝරේජ් එක GB 70ක් ඉල්ලලා තියෙන්නේ මෙමරි එක ඒ කියන්නේ RAM එක GB 10ක් විතර ඉල්ලලා තියෙනවා ප්‍රොසෙසර් එක FX 95990 එකක් හරි Intel i7 7 Gen එකක් හරි ඉල්ලලා වගේ තියෙනවා මේක ග්‍රෆික් පැත්තට ගියොත් ග්‍රෆික් පැත්තේ RX 390X එකක් 8GB VGA එකක් ඉල්ලලා තියෙනවා නැත්නම් GTX 1060 6GB VGA එකක් ඉල්ලලා තියෙනවා මේකට සාමාන්‍යයෙන් 1060 නැත්නම් RTX 2054 4GB වගේ එකකින් shape එකක් ගහ ගන්න පුළුවන් 16GB RAM එකත් එක්ක එනවනම් shape එකේ ගහ ගන්න පුළුවන් මම කියන්නේ ඕගොල්ලන්ට මේක ගහන්න බැරි වුණත් අනිවාර්යෙන් මේ ලයිබ්‍රරියට දාලා තියාගන්න account එකක් හදලා ඕගොල්ලන්ට ඉස්සරහට වටිනවා ඒ කියන්නේ ඉස්සරහට ගත්ත කාලේ කරේ ආසාවට ගහන්න ඔරිජිනල් ගේම් එකක් නේ ඒ කියන්නේ මුකුත් හොර වැඩමුකුත් නැතුව පාවිච්චි කරලා තියෙන ඔරිජිනල් ගේම් එකකින්ද මේ ගේම් එක ඊට පස්සේ ඉන්ස්ටෝල් කරන්න වෙනවා ඉන්ස්ටෝල් කරනවා නම් ඕගොල්ලෝ මේ ලයිබ්‍රරි එකට ගිහින් අපි ලයිබ්‍රරි එකට ගියාම ගේම් එක පෙන්නනවා ගේම් එක උඩ මෙන්න මෙතනින් ක්ලික් කරලා නැත්නම් මෙන්න මෙතන ඉන්ස්ටෝල් කියන එක තියලා ඕගොල්ලන්ට පුළුවන් මෙතන අහනවා ඊට පස්සේ මේ මෙන්න මෙහෙම අහනවා කොහෙද සේව් වෙන්න ඕනේ කියලා ඔගොල්ලෝ ඔටෝ අප්ඩේට් දෙනවා ඔටෝ අප්ඩේට් දෙන අනිවාර්යෙන් ක්‍රියේට් ෂොට්කට් එක දෙන්න මොකද දන්න එතකොට ඔයගොල්ලන්ට ලේසි මේ මෙව කියන්නේ ලොගින් වෙන්න ගේම් එකට යන්න මෙතන ඩවුන්ලෝඩ් සයිස් එක පෙන්නනවා GB 66.48 රික්වයර්ඩ් ස්පේස් එක 67ක් කියලා නෝ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් බ්‍රවුස් කරලා මේ අදාළ තැනක් සිලෙක්ට් කරලා දෙන්න මේ ගේම් වලට එහෙනම් ගයිස් තව අමතකුණා කියන්න තව එකක් දීලා දෙනවා මේගොල්ලෝ ෆ්‍රී හරිද ඉන්නකෝ පෙන්නන්න ගිහින් මේ ගේම් එකත් එක්කම තව ගේම් එකක් ෆ්‍රී දීලා දෙන එක නම් මෙලෝ වැඩක් නැහැ මේ වැඩක් නැහැ කියන්නේ මම දන්නේ නැහැ මොකද්ද ගේම් එක කියලා මේකෙත් මම අරගෙන පොඩ්ඩක් ගේම් ප්ලේ බැලුවා පට්ට ලස්සනයි සුපිරි සොම්බි එකක් වගේ එකක් තියෙන්නේ මේකේ මේ දීලා දෙන හැපි කියලා ගේම් එකක් මේකත් ඩොලර් 6ක විතර ගේම් එකක් මම හිතන්නේ අපි ගිහින් බලමු අතලට ඩොලර් 6ක ඔව් ඩොලර් 6ක විතර ගේම් එකක් දීලා තියෙනවා මේකත් ෆ්‍රී මේක නම් 2021 ආපු ගේම් එකක් අරක 2024 ද 24 ආපු 24 23 හරි ආපු ගේම් එකක් මේක නම් රේටින් තියෙන 4.6ක් මේක නම් VG එකක්වත් ඉල්ලන්නේ නැහැ ගහන්න shape එක ඕගලන්ට ඕන නම් කැමති නම් දාගෙන ගහන්න අනිවාර්යෙන් මේ නිකන් හම්බෙන්නේ කෝකටත් ඉතින් account එක library එකට දාලා තියාගන්න ආයි ඔයගලන්ට අප්ඩේට් දෙන්න තියෙනවා guys මෙන්න මේක බලන්න මේ දෙකම තියෙන්නේ මැයි 22 රෑ 8:00 වෙනකම් විතරයි ඊට පස්සේ තව ගේම් තුනක් එන්න තියෙනවා ඔයගලන්ට පේනවා ඇති මෙතන තව ගේම් තුනක් එන්න තියෙනවා ඒකෙත් අනිවාර්යෙන් ආපු ගමන් අප්ඩේට් එකක් දෙන්න මේ මිස්ට්‍රි සීන් එකක් එන්නේ අනිවාර්යෙන් අප්ඩේට් එකක් දෙන්න එහෙනම් guys අද වීඩියෝ එක ඉවරයි වීඩියෝ එක බලුවට thanks like කරලා නැත්නම් like කරන්න subscribe කරලා නැත්නම් subscribe කරන්න share පාරක් දාගන්න එහෙනම් guys අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ගැමකට ජය වේවා